मैंने जीना जीना कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम हंसी का कभी जीना जीना कैसे जीना हंसी का जीना तेरे बिना हमदम අද ඔයා මාත් එක්ක කැම්පස් එකේ ඉඳන් ගෙදර යන්න එනවද? Hello guys, welcome back to my YouTube channel. ඔන්න අලුත් vlog එකක් අරගෙන මං ඔයාලව හම්බ වෙන්න ආවා. මං හුඟ දවසකින් vlog දැම්මේ නැහැ. ඉතින් ඒකට තරහ වෙන්න නම් එපා. ඔයාලා කලින් vlog එක බලලා ගොඩාක් අය මට කමෙන්ට් කරලා තිබ්බා. යාළුවට thank you. අදම ඔයා මගේ channel එක බලන කෙනෙක් නම් subscribe කරන් යන්න. ඉතින් හැමදාම වගේ මං ඔයාලට vlog ගෙනාවේ කැම්පස් එකේ ඉඳන්නේ. ඉතින් අද මාත් එක්ක වෙනසකටත් එක්ක අපේ ගෙදර ගිහින් කාලය ගත කරමු. ගෙදර එනවා කියන හැඟීම වෙනත්ම හැඟීමක් කියලා කැම්පස් වල ඉන්න, ජොබ් කරන, ගෙදරින් එළියේ ඉන්න ඕනම කෙනෙක් දන්නවා ඇති. මම හුඟ දවසකින් ගෙදර ගියාට මට කැම්පස් එකේ ඉඳන් ගෙදරට එච්චරටම දුර නැහැ. මොකද මම ඉන්නේ කොළඹ කැම්පස් එක. අපේ ගෙදර තියෙන ගාල්ලේ. ඉතින් හයිවේ එකේ නැග්ගාම පැයකමාරින් දෙකෙන් මං ගෙදර. ඒත් මට ගොඩාක් දුරට ගෙදර එන්න වෙන්නේ නැහැ. මොකද මම ඉන්නේ ෆයිනල් ඉයර් එකේ ඉඳ රිසර්ච් තියෙනවා, අසයින්මන්ට්ස් තියෙනවා. ඉතින් මේ හැමදේම බැලන්ස් කරගෙන තමයි ගෙදර ගිහිල්ලත් එන්න ඕනේ හින්දා. මේ කනද ඉම්පනිස් ඉන්නේ නම් කල්ලදනක ඔයාටම ගෙනාවේ Good morning, Wolfie. सिलिलार सित नयना हृदय सिंबिना खोल नील वदना साना पीनना मैं चंद सूर्य नगरे दो वेले सरना सेवनल विन्न प्रेमी दाहयनी बना सिलिलार सित नयना हृदय सिंबिना कोल नील वदना साना पीलना मैं चंड सूर्य नगरे दो वेले सरना सेवनल विन्न प्रेमी दाहयनी बना මම ගෙදර ඇවිත් ගත කරන කාලයට ගොඩාක් ආසයි. මොකද කැම්පස් එකේ ඉන්නකොට අපි ඉන්නේ වෙනම තැනකනේ. ඉතින් ගෙදර ආවට පස්සේ ඒ හැඟීමෙන් ඈත්ලා අපේම කියන තැනක ඉන්නවා කියන එක හරියම නිදහස්, නිස්කලංකයි. ඒ වගේම මාරම හිතට නිදහසක් දැනෙනවා මට නම්. මං හිතන්නේ මේ හැඟීම තියෙන්නේ මට විතරක් නෙමෙයි. ගොඩාක් ගෙදරින් ඈත්ලා ඉන්න අයට මේ හැඟීම ඇති.
මම ඉතින් ගෙදර ඉන්න දවසට ගොඩාක් වැඩ කරන්න දාගන්නවයි කියන්නේ. ගොඩක්ම කරන්නේ කැම්පස් එකේ ඉගෙන ගන්න එකනේ. ඉගෙන ගන්න ඒවට කාලෙ වෙන් කරන එකනේ. ඉතින් ගෙදර ඉඳිද්දී ගෙදර වැඩ කරන්න, තනියෙන් උයන්න, ඒ වගේ දේවල් වලට ගොඩාක් මං කාලෙ වෙන් කරනවා. පොඩි කාලයකට කැම්පස් එකේ හිටියත් ඒ කියන්නේ මං සති 2-3 වගේ ගෙදර යනවා. ඒත් සමහර වෙලාවට කාමරේ දූවිලි මම යද්දි. මොකද මගේ කාමරේ මම නැති වුණාම කවුරුවත් ඉන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මම කරන්නේ අනිවාර්යෙන්ම මගේ කාමරේ හොඳට අස් කරගන්නවා මම ගෙදර ගියාට පස්සේ. යාලා මගේ vlogs දිගටම බලන කෙනෙක් නම් දන්නව ඇතේ මම මගේ ස්ටඩි ටේබල් එක ලස්සනට තියාගන්න කොච්චරනම් ආසද කියලා. ඉතින් මම කැමති ගොඩාක් මගේ කාමරේ නැත්තම් ස්ටඩි ටේබල් එකේ මල් වාස් එකක් තියනවට. සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නෙතුයාවේ බැඳීලා සදා හිනගානේ රැයෙහි පවා සඳසේලා වතෙහි මවා මිනිසිතේ දැනේවි කතා. මම දවල්ට පොඩි දෙයක් හදාගෙන කනවා කියලා හිතුවා. දවල්ට කියවට උදේටත් එක්කම තමා දවල්ට කන්නේ. ඉතින් අපි බලමු අපි අද මොනවාද හදන්නේ කියලා. ඉතින් කෑමත් හදලා කෑම කාලා ඊට පස්සේ මම වොෂ් එකක් දානවා කියලා හිතුවා. වොෂ් එකක් දැම්මට පස්සේ අපි බලමු මොනවද කරන්න කියලා. බස් එකේ ඉඳිද්දී එහේ ගොඩාක් රස්නේ හින්දා හමු හොඳටම වේලෙනවා. හරිම අමාරුයි ස්කින් එක මේන්ටේන් කරන්න. ඉතින් ඒ නිසා ගෙදර ආවට පස්සේ මම චූටි ට්‍රීට්මන්ට් කරනවා ස්කින් එකට. සුසුම් මංශු පාසා සුපෙන්වන්ත ආශා රැක මද නලකවසා හැඟුම් රංච වේලා රැයේ පින්න තීරා මීන සිතේ සලලා සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා සදාමගේ වේලා නෙතුයාවේ බැඳීලා සදා හිනගානේ
කැම්පස් එකේ ඉඳන් ගෙදර ආවා කියලා ඒ වැඩ අමතක කරන්න හොඳ නෑ. චූටි වෙලාවක් අරන් හරි ඉගෙන ගන්න වැඩ වලට ඒ කාලය යොදවන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතුවා මට තියෙන සබ්ජෙක්ට් එක වීඩියෝස් වගේක් බලන්න ඕනේ කියලා. ගෙදර ඉන්නකොට මට හිතෙන්නේ කාලය ඉක්මනට යනවා කියලා. කැම්පස් එකේ ඉඳිද්දි නම් ඉක්මනට කාලය යනවා අඩුයි. එහෙම තමයි මට හිතෙන්නේ. ඔයාලටත් හිතෙන්නේ එහෙමද? ඉතින් මගේ දවස ගෙවුනේ විදිය ඔයාලා දැන් දැක්කා. ඉතින් මම දැන් හදන්නේ හවස් වෙනස් නිසා පහන් තියන්න. ඊට පස්සේ බලමු අපි මොනවද කරන්න කියලා.
බස් එකේ ඉඳන් ගෙදර ඇවිල්ලා මගේ දවසක් ගත වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන vlogs වලට ඔයාලත් ආස නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම තවත් ඒ වගේ ලස්සන vlogs ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ළමයි මං ගිහින් එන්නම්. ආය අලුත් vlog එකකින් හමු වෙමු. bye bye ළමයි.